සාපලත් අලුගස The Ash Tree. අද ඔබ මේ සවන් දෙන්නට සූදානම් වෙන්නේ ලෝකේ බිහිවුණු අద్භූතම සහ භයානකම කතාන්දරයකටයි. මේ කතාව නිකම්ම හොල්මන් කතාවක් නෙවෙයි. මෙය පලිගැනීමක්, ශාපයක් සහ ස්වභාව ධර්මයේ අදුරුතම රහසක් ගැන කියවෙන කතාවක්. අපි කතාවට පසුබිම් වෙන්නේ එංගලන්තයේ සෆොක් කියන ප්‍රාන්තයේ හුදකලාව පිහිටි පැරණි වලව්වක්. එහි නම කාස්ට්‍රින්ග්හැම් හෝල්. බැලූ බැල්මට මේක හරිම සාමකාමී තැනක් වගේ පෙනුනත් මේ වලව්වේ බිත්ති අතරේ ලේ ගඳ ගහන ඉතිහාසයක් හැංගිලා තිබුණා. මේ වලව්වේ බටහිර පැත්තට වෙන්න තිබුණු ප්‍රධාන නිදන කාමරයේ ජනේලයේ අයිනේ අමුතු ආකාරයේ ගසක් වවා තිබුණා. ඒක ඇෂ් එහෙමත් නැත්නම් අලු වර්ගයේ ගසක්. හැබැයි මේ ගස සාමාන්‍ය ගසක් නෙවෙයි. එහි අතු නිතරම ජනේලයේ වීදුරුවල වැදිලා. හරියට කෙනෙක් කාමරයේ ඇතුළට එන්න උත්සාහ කරනවා වගේ හිරිගඩු පිපෙන සද්දයක් නිකුත් කළා. මේ ගස මුල තමයි අපේ කතාවේ ආරම්භය. සාපලත් අලුගස The Ash Tree. පළවන කොටස මායාකාරියගේ නඩු විභාගය. වර්ෂයේ 1690 කාස්ට්‍රින්ග්හැම් වලව්වේ අයිතිකරු වුණේ ශ්‍රීමත් මැතිව් ෆෙල්. ඔහු ගොඩක් සැරපරුෂ නීතිය අකුරටම ක්‍රියාත්මක කරපු මහේස්ත්‍රාත්වරයෙක්. ඔහුට මේ ගමේ හිටපු කාර්ත් එක්කවත් වැඩි ඇයි හොඳ යෙක් තිබුණේ නෑ. මේ ගමේ හිටියා මිසිස් මදර්සෝල් කියලා වයසක කාන්තාවක්. ඇය සාමාන්‍ය ගැහැණියක් නෙවෙයි. ගමේ මිනිස්සු ඇයව දැක්කම බයේ පාර මාරු වුණා. ඇය නිතරම අර වලව්ව අයිනේ තියෙන අලුගස යටට වෙලා කාටවත් නොතේරෙන භාෂාවකින් තනියම මුමුණනවා මැතිව් ෆෙල් දැකලා තිබුණා. සමහර දවස්වල රැට ඇය අතේ කතුරක් අරගෙන අලුගසේ අතු කපමින් යම්කිසි හූනියමක් කරනවා කියලා මැතිව් ෆෙල් සැක කළා. අන්තිමේදී මැතිව් ෆෙල් තීරණය කළා ඇය මායාකාරියක් කියලා උසාවියට ගෙනියන්න. නඩු විභාගයේදී මැතිව් ෆෙල් සාක්ෂි දුන්නා. ස්වාමීනි, මම මගේ දෑසින්ම දැක්කා ඇය පුරපසළොස්වකදා රෑ අලුගස යට ඉඳන් අද්භූත සතුන් එක්ක කතා කරනවා. ඇය මායාකාරියක්. මැතිව් ෆෙල් උසාවිය දෙවනත් වෙන්න කෑ ගැහුවා. මිසිස් මදර්සෝල් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න කොච්චර කෑ ගැහුවත් බලවත් මැතිව් ෆෙල්ගේ වචනයට හැමෝම අවනත වුණා. අවසානයේදී තීන්දුව ලැබුණා. ඇයව එල්ල මරන්න නියම වුණා. ඇයව එල්ලා මරණ දවස උදා වුණා. මුළු ගමම එතනට රැස් වුණා. එල්ලුම් ගස අඩියට ගිය මිසිස් මදර්සෝල් අන්තිම වතාවට මැතිව් ෆෙල් දිහා බැලුවා. ඇගේ ඇස්වල තිබුණේ බයක් නෙවෙයි, පුදුම ආකාර වෛරයක්. ඇය හෙමින් මැතිව් ෆෙල්ට ඇහෙන්න මෙහෙම කිව්වා. මැතිව්, අද මම මැරෙයි. ඒත් මතක තියාගන්න. වලව්වේ අමුත්තෝ ඉඳිවි. ඔව්, වලව්වේ අමුත්තෝ ඉඳිවි. උන් ඔයාව හොයාගෙන ඒවි. ඒ වචන ටිකත් එක්කම ඇය ජීවිතයෙන් සමුගත්තා. මැතිව් ෆෙල් හිතුවේ ප්‍රශ්නේ එතනින් ඉවරයි කියලා. ඒත් ඔහු දැනගෙන හිටියේ නෑ නියම ප්‍රශ්නය පටන් ගත්තේ එතනින් කියලා. දෙවන කොටස මරණයේ රාත්‍රිය. සති කිහිපයක් සාමකාමීව ගෙවිලා ගියා. එදා පුරපසළොස්වක පෝය දවසක්. රෑ අහස හරිම පැහැදිලි. මැතිව් ෆෙල් තමන්ගේ කාමරයට ගියේ නිදාගන්න. එදා රෑ පුදුම රස්නයක් තිබුණේ. ඒ නිසා ඔහු තීරණය කළා කාමරේ ජනේලය ඇරලා තියන්න. හරියටම මධ්‍යම රාත්‍රිය පහුවෙලා විනාඩි කිහිපයක් යද්දී මැතිව් ෆෙල්ට ඇහුණා අර අලුගසේ අතු ජනේලයේ වදින සද්දේ. ඒක නිකම්ම හුළඟට අතු වදින සද්දයක් නෙවෙයි. හරියට කවුරු හරි වීදුරුවට නියපොතු වලින් තට්ටු කරනවා වගේ සද්දයක්. මැතිව් ෆෙල් එඳේ ඉඳගෙන ජනේලිය දිහා බැලුවා. සද එළිය නිසා ජනේලියේ එළියෙන් අමුතු කළු සෙවණැල්ලක් කාමරේ ඇතුළට වැටිලා තිබුණා. ඔහුට හිතුනේ ඒක ගහේ අත්තක සෙවණැල්ලක් කියලා. ඒත් එකපාරට මේ සෙවණැල්ල හෙලවෙන්න ගත්තා. ඒක ගහේ අත්තක් නෙවෙයි. ඒක පොඩි සතෙක් වගේ දෙයක්. මැතිව් ෆෙල්ට හිතුණා ඒක කුරුල්ලෙක් වෙන්න ඇති කියලා. ඔහු ආපහු ඇඳට වැටුණා. ටික වෙලාවකින් කාමරේ ඇතුලෙන් අමුතුම සද්දයක් ඇහෙන්න ගත්තා. හරියට මෘදු දෙයක් පොළව දිගේ ඇදිනවා වගේ සද්දයක්. මැතිව් ෆෙල් බයෙන් ගැහි ගැහි ඇස් සැරලා බැලුවා. ඔහු දැක්කා ඇඳේ විට්ටම උඩින් අඳුරු රෝම පිරුණු ගුලියක් වගේ දෙයක් Tamanගේ මූණට එබෙනවා. පහුවදා උදේ සේවකයෝ තේක අරගෙන එනකොට දැක්කේ මුළු වලව්වම දෙක වෙන දසුණක්. බලවත් මැතිව් ෆෙල් තමන්ගේ ඇඳ උඩම ගල් ගහිලා මැරිලා හිටියා. ඔහුගේ දෑස් උඩ ගිහින් කට ඇරගෙන මරණ බියෙන් පිරුණු මූණක් එක්කයි ඔහු හිටියේ. වෛද්‍යවරු එවිත් බැලුවා. ඔහුගේ සිරුරේ ලොකු තුවාල මොකුත් තිබුණේ නැහැ.
හැබැයි දකුණු කකුලේ තිබුණා ඊටාම කුඩා සිදුරු දෙකක්. හරියට විස කටු දෙකක් කැණුනා වගේ. හැමෝම හිතුවේ විස සතෙක් දෂ්ට කරන්න ඇති කියලා. ඒත් කාමරයේ අතුගාන සේවිකාව දැක්කා ඊට වඩා බය හිතන දෙයක්. ඇඳායිනේ තිබුණු දූවිලි තට්ටුවේ අමුතු අඩි සලකුණු වගේක් තිබුණා. ඒවා සතෙක්ගේ වගේ. හැබැයි එක සතෙක්ට කකුල් 4යිනේ තියෙන්නේ. මේ සලකුණු වල හැටියට ඊට වඩා ගොඩක් කකුල් තියෙන සතෙක් එතනින් ගිහින් තිබුණා. තුන්වන කොටස ඉතිහාසය නැවත සිදුවීම. කාලය කාටත් නොදැනී ගෙවිලා ගියා. ශ්‍රීමත් මැතිව් ෆෙල්ගේ අද්භූත මරණයෙන් හරියටම අවුරුදු 50ක් ගත වුණා. දැන් කාස්ට්‍රින්හැම් වලව්වට අලුත් අයිතිකාරයෙක් ආවා. ඒ මැතිව් ෆෙල්ගේ මුණුබුරා ශ්‍රීමත් රිචඩ් ෆෙල්. රිචඩ් කියන්නේ තරුණ විනෝදකාමී පුද්ගලයෙක්. ඔහු මේ පරණ සාපයන් හෝ අද්භූත කතා විශ්වාස කළේ නෑ. ඔහු වලව්වට ආපු ගමන් තෝරාගත්තේ අර ලස්සන දර්ශනයක් තියෙන පරණ නිදන කාමරයමයි. හැබැයි ඔහු දැක්කා අර ජනීලය ගාව තියෙන අලු ගස දැන් ගොඩක් ලොකුවට වෙඩිලා තියෙනවා. ගහේ අතු කොච්චර දිගයිද කියනවනම් හුළඟක් කෙන හැම වෙලාවෙම අත ඇවිත් ජනීලයේ වදිනවා. රිචඩ්ට මේක කරදරයක් වුණත් ඔහු ඒ ගැන වැඩිය හිතුවේ නෑ. වලව්වට ඇවිත් දවස් කීපයක් ගියාට පස්සේ රිචඩ්ට අමුතු අත්දැකීම් දැනෙන්න ගත්තා. රෑට නිදාගන්න ගියාම ඔහුට ඇහෙනවා ජනේලයේ පැත්තෙන් අර පරණ සීරිම් සද්දය. කර් කර් කර්. ඔහු හිතුවේ මීයන් වෙන්නටි කියලා. ඒත් එක දවසක් රෑ ඔහු ඇඳේ ඉන්නකොට දැක්කා හඳ එළියෙන් බිත්තියට වැටිලා තියෙන ගහේ සෙවණැල්ල දිගේ මොකක්දෝ අමුතු හැඩයක් තියෙන සතෙක් බඩගාගෙන යනවා. ඒක පූසෙක් වගේ. හැබැයි පූසෙක්ට වඩා පැතලි සතෙක්. 4 වන කොටස ජනේලයේ අමුත්තා. මේ අතරේ කාස්ට්‍රින්හැම් පල්ලියේ හිටපු පූජකවරයා විලියම් ක්‍රෝම් මේ වලව්ව ගැන හැගහගෙන හිටියා. එයාගේ සීයා එයාට කියලා තිබුණ අර පරණ මායාකාරියගේ ශාපය ගැන. දවසක් රෑ පූජකවරයා වලව්ව පැත්තෙන් යද්දී දැක්ක පුදුම හිතන දෙයක්. රිචඩ් ෆෙල්ගේ කාමරේ ජනේලය ඇරලා තිබුණේ. සඳ එළිය කෙලින්ව ජනේලයට වැටිලා තිබුණා. පූජකවරයා දැක්කා අර අලු ගහේ අත්තක් දිගේ අමුතු ජීවියෙක් ජනේලයේ අතුලට රිංගනවා. ඔහු ළඟට ගිහින් හොඳට බැලුවා. දෙවියනේ, ඒක ලේනෙක්වත් පූසෙක්වත් නෙවෙයි. ඒක හරියට යෝධ මකුළුවෙක් වගේ. හැබැයි මකුළුවෙක්ට වඩා වෙනස්. ඒ සතාගේ ඇඟ වැහිලා තිබුණේ රළු කෙස් ගස් වලින්. ඌට කකුල් 4ක් හෝ 8ක් නෙවෙයි කකුල් 12කට වඩා තිබුණා. ඌ හරිම වේගයෙන් ජනේලය ඇතුළට රිංගුවා. පූජකවරයා බය වුණා. ඔහු දොරට ගහන්න හැදුවා විතරයි වලව්ව ඇතුලින් මර ලතෝනි දෙන සද්දයක් ඇහුණා. පූජකවරයා සහ සේවකයෝ දොර කඩාගෙන කාමරයට පැන්නා. ඒත් පරක්කු වැඩි. ශ්‍රීමත් රිචඩ් ෆෙල් ඇඳ උඩ පන අදිනවා. ඔහුගේ පපුව උඩ අර භයානක මකුළු සතා ඉඳගෙන හිටියා. මිනිස්සු එනවා දැක්ක ගමන් ඒ සතා අකුණු වේගයෙන් ආපහු ජනේලෙන් පැනලා ගහ ඇතුළට රිංගගත්තා. රිචඩ් ෆෙල් එතනම මිය ගියා. එයාගේ බෙල්ලේත් අර විදිපු හිල් දෙකේ සලකුණ තිබුණා. 5 වන කොටස ගිනිදැල් සහ රහස එළිවීම. මේ සිද්ධියෙන් පස්සේ පූජකවරයා තීරණයක් ගත්තා. මේ මූසල ගස අදම ඉවර කරන්න ඕනි. ඔහු ගමේ මිනිස්සු එකතු කරගත්තා. ඔවුන් අර යෝධ අලු ගස වට කළා. මුලින්ම ඔවුන් ගහේ බෙනයට හලෝ පන්දමක් දාලා බැලුවා. ඇතුලේ දර්ශනය දැකලා මිනිස්සුන්ට වමනියන්න ආවා. ගහ ඇතුලේ කුහරය පිරීලා තිබුණේ අර භයානක මකුළු සත්තුන්ගෙන්. උන් එකා මත එකා පොරකමින් හිටියේ. උන්ගේ ඇඟවල් වල පාට හරියට මල මිනියක පාටට සමානයි. ගිනි තියපියව් පූජකයා අන කළා. ගසට ගිනි තිබ්බා. ගින්දර පැතිරෙනකොට අර සත්තු කෑ ගහගෙන එළියට පනින්න ගත්තා. ගමේ මිනිස්සු පොළු මුගුරු අරගෙන එකෙක් නෑර උන්ව මරලා දැම්මා. පැයක් විතර යනකොට අර යෝධ ගස අලු ගොඩක් බවට පත් වුණා. ගින්දර නිවුණාට පස්සේ ඔවුන් ගහේ මුල් තිබුණ තැන හාරලා බැලුවා. එතන තිබුණ දේ දැකලා හැමෝම ගල් ගැහුණා. ගහේ මුල් මැද පොළව යට ලොකු කුහරයක් තිබුණා. ඒ කුහරය මැද මිනිස් ඇටසැකිල්ලක් තිබුණා. ඒ ඇටසැකිල්ල බදාගෙන හිටියේ ගහේ මුල් විසින්. පූජකවරයා ඒ හිස්කබල අතට ගත්තා. ඔහු දැක්කා ඒ හිස්කබලේ නලල පට්ටේ පරණ තුවාලයක්. ඒ එක්කම කාටත් මතක් වුණේ මීට අවුරුදු 50කට කලින් මැතිව් ෆෙල් විසින් එල්ල මරපු මායාකාරිය මිසිස් මදසොල්ව. ඇව වලදාලා තිබුණේ මේ හරියමයි. එදා හැමෝටම තේරුණා අර ගස වැඩුණේ
ඇයගේ සිරුර මතින්. අර භයානක මකුළුවන් බිහි වුණේ ඇයගේ වෛරයෙන්. වලව්වේ අමුත්තෝ ඉඳිවි කියලා ඇය කිව්වේ මේ දේටයි. අද වෙනකොට කාස්ට්‍රින්ග්හැම් වලව්ව තිබුණු තැනක්වත් හොයන්න නෑ. හැබැයි ඒ ගම්පලාතේ මිනිස්සු අදටත් රෑට අලුගස් ලගින් යන්න බයයි. මොකද ඔවුන් විශ්වාස කරනවා තාමත් අර මායාකාරියගේ දරුවන් අර භයානක මකුළුවන් කොහේ හරි ජීවත් වෙනවා කියලා. මේ කතාවෙන් අපි ඉගෙන ගන්න ඕනි පාඩම මොකද්ද? සමහර වෙලාවට අපි කරන පව් අපි හිතනවට වඩා කාලයක් අපි පස්සෙන් එන්න පුළුවන්. පරම්පරා ගණනාවක්